හයි යාළුවනේ. අද හරිම ස්ලෝ පීස්ෆුල් ඩේ එකක්. ඉතින් මේ වගේ රිලැක්ස් ඩේ එකක මගේ මෝර්නින් රූටීන් එක කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්කෝ. අද මේ මම හදන්නේ කොළ කැඳ එකක්. අද කොළ කැඳයකට ගත්ත මේ කොළ වර්ග තුනම මම සූදානම් කරගත්ත මගේ ගෙවත්තෙන්. හාතවාරිය, කරපිංචා, ගොටුකොළ. ඊට අමතරව අපිට ඕන වෙනවා ගාගත්ත පොල් කෝප්පයක්, බත් හැඳි එකක් හෝ එකහමාරක්, සුදු ලූණු බික් 3ක්, ඉඟුරු කෑල්ලක් සහ රස පදමට ලුණු. ලුණු වතුරෙන් පිරිසිදු කරගත්ත කොළ ටික බ්ලෙන්ඩර් කප් එකකට දාලා වතුර අඩු කෝප්ප භාගයක් දාලා මුලින්ම බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මේකෙදි බ්ලෙන්ඩර් කරගෙන ගන්න තද කොළ පාට හොඳම යුෂ ටික වෙනම කෝප් එක එකතු කරගන්න ඕනේ. ඒ කොළ ටික නැවත වතාවක් පොල් එක්ක බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. දෙවනි වතාවේදී අපි මේ පොල් එක්ක බ්ලෙන්ඩර් කරගත් කොළ යුෂ ටික භාජනයකට දාලා ලිපේ තියාගෙන බත් ටිකත් ඒකට එකතු කරගන්න ඕනේ. ඒ වගේම සුදු ලූණු සහ ඉඟුරු යාන්තමට තලලා ඒකත් අපේ කොළ කැඳ ද්‍රාවණයට එකතු කරගන්න ඕනේ. යාන්තමින් බුබුලු දාලා නටාගෙන එනකොට හොඳටම කොළ පාට කොළ යුෂ ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳට මේක කලවම් කරගන්න ඕනේ. දැන් අපි ලිපේ ගින්දර තව ටිකක් අඩු කරගෙන කොළ කැඳ එක තවත් ඔකු වෙන්න විනාඩි 10ක් 15ක් අතර කාලයක් ලිපේම තියාගමු. මෙන්න මේ විදියට සරලවම අපිට පුළුවන් රස ගුණ වගේම උකු කොළ කැඳ එකක් හදාගන්න. මේ වගේ දෙයක් බුද්ධ පූජාවට එකතු කරන එක අපේ ගෙදර වරද්දක් නැති කාරණාවක්. මම විශ්වාස කරන විදියට අපි ළඟ මේ හැමදේම නැති වුණත් තියෙන පුංචි පුංචි දේවල් වලින් හරි දවසකට එක ගුණ දෙයක් හරි අපේ ශරීරයට අපේ කෑම වලට එකතු කරගන්න තියෙනවා නම් ගොඩක් වටිනවා. තවත් රසබර වීඩියෝ එකකින් අපි ආයේ හම්බ වෙමු.